පරිසරයක පිහිටි විහාරස්ථානයකි. ශ්‍රී විජය සෞගත පිරිවෙන් මධ්‍යස්ථානය. මේ විහාරස්ථානයේ මූලිකවම පිරිවෙනක් ලෙසට ආරම්භ වූයේ 1923 දී. ඒ පණ්ඩිතාචාර්ය වලානේ ශ්‍රී විජයානන්ද අධිකරණනායක හිමියන් වහන්සේ විසින්. ඉන්පසුව පණ්ඩිතාචාර්ය මැදපිටියේ ශ්‍රී මේධානන්ද නායක හිමි මෙහි අධිපතිත්වයේ දරුණු අතර වර්තමානයේදී පානදුරේ විජිතානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් මෙහි සියලුම සේවාවන් සිදු වෙනවා. ඉතා දියුණු තත්වයක ඇති පිරිවෙනෙහි සාමණේර භික්ෂුන් වහන්සේලා 75 නමක් පමණ අධ්‍යාපනය ලබනවා. එමෙන්ම භික්ෂුන් වහන්සේලා 35 නමක් මෙහි නිවාසිකව අධ්‍යාපනය ලබනවා. මෙම විජය සෞගත විද්‍යාලයෙන් ධර්ම ඥානය ලබාගත් භික්ෂුන් වහන්සේලා විදේශගතව එම රටවල ධර්ම ව්‍යාප්තිය කෙරෙහි විශාල සේවයක් ඉටු කරනු ලබනවා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතපාපානි කම්මානි කරං බාලෝ න බුද්ධති. සේහි කම්මේහි දුම්මේදෝ අග්ගි දඩ්ඩෝව තප්පතිති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, දැන් මේ අවස්ථාවේදී ඔබ සෑම දිනම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහායි. අද මා ඔබට ධර්ම දේශනා කිරීම සඳහා මාතෘකා වශයෙන් තබා ගන්නට දුනේ අපේ භාග්‍යවත් ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ සූත්‍ර පිටකයට අයිති එවැගේම කුද්දක නිකායේ පොත් 15න් එකක් වන ධම්මපදයට අයිති ගාථා ධර්මයක්. ධම්මපදය ග්‍රන්ථයේ පිළිබඳව අපේ සදහැති බෞද්ධ පින්නතුන්ට හොඳ අවබෝධයක් තිබෙනවා. මොකද බෞද්ධයාගේ අත්පොත හැටියේ තමයි ධම්මපදය සඳහන් කරන්නේ. ධම්මපදය හරියට කියනවා නම් ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ත්‍රිපිටකයේම සාරාංශය හැටියට සඳහන් කරන්න පුළුවන් ධම්මපදය. ඒ ධම්මපදයේ වර්ග 26ක් තිබෙනවා. එයින් දණ්ඩ වර්ගයට අයිති ගාථා ධර්මයක් තමයි මා ඔබට මාතෘකා කරන්නට දුනේ. අත පාපානි කම්මානි කරං බාලෝ න බුද්ධති. සේහි කම්මේහි දුම්මේදෝ අග්ගි දඩ්ඩෝව තප්පති කියන මේ ගාථා ධර්මය. මේ ගාථාවේ තේරුම අදහස තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙතන අත පාපානි කම්මානි කරං බාලෝ න බුද්ධති. එතන බාලෝ කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ප්‍රඥාවෙන් අඩු, ඒ වගේම බුද්ධිමත් භාවයෙන් අඩු බාලයන් හැටියට සලකනවා. එහෙම නැත්නම් අපි බාලයන් කියන්නේ වයසින් පුංචි අය නෙමෙයි. එහෙනම් නුවණින් මද අය තමයි බාලයන් හැටියට සලකන්නේ. ඒ වගේම සේහි කම්මේහි දුම්මේදෝ අග්ගි දඩ්ඩෝව තප්පති. බුදුරජාණන් වහන්සේ මෙතනත් වචනයක් සඳහන් කරන දුම්මේදෝ කියලා. මේදා කියන්නේ ප්‍රඥාවන්ත අය, නුවණ ඇති අය. දුම්මේදෝ කියලා සඳහන් කරන්නේ නුවණින් අඩු අය, ඥාණයෙන් අඩු අය, බුද්ධිමත් කමින් අඩු අය. ඒ බුද්ධිමත් කමින් අඩු අය මේ බාල